Hi guys, අද අපි කරන ටෙක් විත් සන් channel එකට අද අපි කතා කරන්නේ කොහොමද YouTube channel එකක් හදන්නේ කියලා. ඉතින් මම මේක හදන්නේ මම YouTube channel එක මම ඔයගොල්ලන්ට මම හදපු YouTube channel එක කොහොමද කරන්නේ කියලා දෙනවා. එහෙනම් ඉතින් අපි වැඩි කතා නැතුව ඉතින් ෆෝන් එකෙන්ද PC එකෙන්ද laptop එකෙන්ද computer මොකෙන් වුණත් අදාළලා මේ ක්‍රමේ හදමු. හරි එහෙනම් අපි යමු වීඩියෝ එකට. මුලින්ම අපි Google එක open කරගන්න ඕනේ. ඊට පස්සේ අපි ඔයගොල්ලෝ Google account එකක් තියෙනවා නම් හරි ඔයගොල්ලෝ device එකේ ඉතින් YouTube එකට යන්න ඕනේ. අපි YouTube එකට යන්න තියෙන්නේ. හරි ඊට පස්සේ අපි YouTube එකට ආව ඔයගොල්ලන්ට පේනවා. දැන් අපි මේකේ ඔයගොල්ලන්ට පේනවා මේ මම YouTube channel එකක් හදලා තියෙන නිසා මේක අයින මේ මෙතන මේ මගේ logo එක පේනනේ. ඔයගොල්ලෝගේ පේන එක එකට යන්න ඕනේ. ඊට පස්සේ මෙතන ඔයගොල්ලෝ උඩ කොටසේ view channel කියන එක හරිය නැත්නම් ඊට වෙනස් එකක් හරි තියෙයි. ඉතින් ඒකට ඔයා යන්න ඕනේ. දැන් මේ වගේ දැන් ඔයගොල්ලෝ සාමාන්‍ය නම තියෙන්නේ. දැන් මගේ මේ තියෙන්නේ. ඒක කස්ටමයිස් කියන එකට යන්න ඕනේ. ඊට YouTube creator studio කියන එකට අපි එක යනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන තියෙනවා මේ දැන් අපි කස්ටමයිස් කරන්න ඕනේ. මෙතනින් ඔයගොල්ලන්ට කැමති logo එකක් change කියලා බලලා මෙතන දාගන්න පුළුවන්. නෑ ඔයගොල්ලෝගේ change නැතුව ඇති ඊට කලින් logo එකක් නැත්තම් ඊට පස්සේ name එක ඉල්ලනවා. ඊට පස්සේ handle එක ඊට පස්සේ description එක ඉල්ලනවා. ඊට පස්සේ මේ ටික පුරවන්න තියෙනවා. fill කරන්න දැන් මේ link title එක ගන්න ටෙක් විත් සමග මේ වගේ ඔයගොල්ලන්ට පේන enter video මේ වගේ තියෙනවා. දැන් ඔයගොල්ලන්ට මේක හදාගත්තාම මේක මම උදාහරණයක් විදිහට මේක චේන්ජ් කරලා පෙන්නන්නම්. ඒක මම වීඩියෝ ඒකේ කස්ටමර් ස්ටාර්ට් කියන එකට ස්ටාර්ට් එකෙන් විනාඩි කීයකටද අපි දාන්නේ? සක් ඉන්දර දශම දෙකන්නේ ඉස්සක් වගේ දාගත්තා. ඊට පස්සේ එන්ටර් දුන්නාට පස්සේ එන්ටර් කීබෝඩ් එකේ එන්ටර් දුන්නාට මේක හරියන්නේ නැහැ. ඊට පස්සේ මෙතන ඔයගොල්ලන්ට මේ ඔයගොල්ලන්ට පේන හැටි මෙතන තියෙන view channel cancel publish දුන්නාට පස්සේ හැබැයි මේක ඒක විතර හදාගන්න එපා. ඔයගොල්ලෝ සම්පූර්ණ එක හදාගන්න. ඊට පස්සේ go to channel කියන එක යනවා. දැන් ඔයගොල්ලන්ට පේන්න නැති මේ තියෙන මගේ channel එක පේන්නනවා. දැන් ඔයගොල්ලන්ට මේ වගේ මේ ඒක හදාගත්ත ඒක සම්පූර්ණ ෆිල් කරගත්තට පස්සේ විදිහට ෆිල් කරගත්තට පස්සේ මේක බලා ගන්න පුළුවන්. ඉතින් මම ඔයගොල්ලන්ට ආයෙත් මම ඒක කරලා පෙන්නන්නම්. කස්ටමයිස් channel ගියා. දැන් අපි කස්ටමයිස් channel එකට ආවා. ඊට පස්සේ දැන් change දැන් ඔයගොල්ලෝගේ මේකේ මොකක් හරි දාන්න කියලා මොකක් හරි ඇත්තේ. ඉතින් ඒකට දැම්මට පස්සේ ඒක දාන්න. හරි. දැන් ඒක දැම්මලා ඉවරයි. ඊට පස්සේ picture එක. ඒ කියන්නේ logo එක. ආන්ගේ logo එක දාගන්න. ඔයගොල්ලෝ කැමති logo එකක් හදලා ඉතින් මේ විදිහට තමයි මගේ logo එක දාලා තියෙන්නේ. ඊට පස්සේ name එක. ටෙක් විත් සමග handle කරන්න මොකෙන්ද කියලා ඉල්ලනවා. ඊට පස්සේ ඒකත් දැම්මම description එක ඉල්ලනවා. ඊට පස්සේ links title එකයි URL එකයි ඉල්ලනවා. ඊට පස්සේ email එක ඉල්ලනවා. email එක ඉදිරින් දෙන්න ඕනේ. ඊට පස්සේ මෙතන මේක හදා ගන්න ඕනේ. ඊට පස්සේ මේ ටික හදලා වෙනස් කරලා මෙතන publish එක කළු පාට එනවා. ඊට පස්සේ ඒකට යන්න ඕනේ. ඊට පස්සේ අපි මේ අර ඉස්සලා ටික මට වගේ YouTube channel එනවා. දැන් ආයෙ මම අර හරි ගස්සනවා මගේ එක. enter videos ඊටසේ දකුණු පේනවා දැන් මේ ඔයගොල්ලෝ සම්පූර්ණ හදාගත්තත් මෙහෙම publish කියලා එනවා. ඕකේ. ඊට පස්සේ publish කියන එකට ඊට පස්සේ ඒක publish වෙනවා. ඒක හරි ගස්සනවා. change publish it go to channel කියනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේන මේ තියෙන මේ දැන් ඒක හරි ගස්සලා දෙයට තියෙනවා. දැන් ඔයගොල්ලෝ මේක සම්පූර්ණ හදාගත්තට පස්සේ ඉතින් ඒක හරි ගස්සන සම්පූර්ණ. දැන් ඔයගොල්ලන්ට තව මොකක්ද කියනවා shorts video බලන්න මෙන්න අපි මේක ප්ලේ කරලා බලමු. මොකද ප්ලේ කරන්නේ? අපි ප්ලේ කරමු. මේක. ඔයගොල්ලන්ට පේන දේ මම දාපු වීඩියෝස් ටික තමයි මේ තියෙන්නේ. දැන් අපි මේ වීඩියෝස් වල දැන් අපිට බලන්න පුළුවන්. ඉතින්
මේක හොම ගොඩක් වීඩියෝස් තියෙනවා අපි බලමු ඊළඟ වීඩියෝ ඒ වගේ වීඩියෝස් මම ගොඩක් තියෙනවා ඊට පස්සේ මම ලොකු මගේ ලොං වීඩියෝ එකක් පෙන්නන්නම් මගේ ලෝං වීඩියෝත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ දැන් ඕගොල්ලෝ පේනවනේ දැන් මගේ ටික තමයි මම මෝදුන්නාට පස්සේ ඔයගොල්ලන්ගේ ඒ මෙයින් විස්තර ටික පෙන්නනවා 56 වීඩියෝස් 17442 views ඊට පස්සේ 72 subscribers join ඩෑෂ් මාර්තු පළවෙනිද මේක ඒ කියන්නේ join කරේ ඊට පස්සේ ශ්‍රී ලංකාව මේක YouTube එහෙම තියෙනවා view gmail address tech with සමිත ඒ ටික තියෙනවා ඊට පස්සේ මේ තමයි මගේ ටයිටල් එක ඒ ටයිටල් එක තියෙනවා ඊට පස්සේ ඔයගොල්ලන්ට දැන් පේනවනේ මම දැන් ඔයගොල්ලන්ට හොඳට තේරුණා නේද ඉතින් මම ඒ වගේම ගොඩක් ස්තුති වෙනවා මගේ සබ්ස්ක්‍රයිබර්ස්ලා 72ක් ගහලා දුන්න අපේ ගායිස්ලාට ඉතින් ගොඩක් ස්තුතියි ඒ වගේම ඉදිරියටත් මාත් එක්ක ඉන්න කියලා මම ඉඳී කියලා මම විශ්වාස කරනවා ඉතින් ඉදිරියටත් මම සුපිරිම වීඩියෝ ටිකක් ගේනවා ඒ වගේම මම අදත් වීඩියෝ ටිකක් දාන්න මම හිතාගෙන ඉන්නේ ඉතින් මේ තියෙන මම පෝස්ට් එහෙම දිනවා ඊට පස්සේ මේ අපිට කැමතිව බලන්න පුළුවන් මේ වගේ අපිට ගොඩක් මේ ඒවා බලන්න පුළුවන් YouTube channel හදාගෙන ඉතින් ඔයගොල්ලන්ට සල්ලි හම්බ කිරීමේ හැකියාවක් තියෙනවා කියලා ඔයගොල්ලෝ දන්නේ නැත්නම් සල්ලි හම්බ කිරීමේ හැකියාවක් තියෙනවා කියලා දන්නේ නැත්නම් මොන් අද දැනගත්තා කියලා හිතාගන්න සල්ලි හම්බ කරන්න පුළුවන් අපි දැන් ඔයගොල්ලන්ට පොඩි බඩක් කරන්න දැන් ආයෙම අපි මේ channel එක හදාගත්තානේ ඔයගොල්ලෝ logo එක දැන් පෙන්නනවා මෙතන ඔයගොල්ලෝ හිතාගන්න ඔයගොල්ලෝගේ නම තමයි මෙතන තියෙන්නේ ඔයගොල්ලෝගේ ඔක්කොම ටික තමයි මෙතන තියෙන්නේ ඔයගොල්ලෝගේ logo එක තමයි මෙතන තියෙන්නේ ඊට පස්සේ ඔහොම පල්ලෙහාට ගියාම පස්සේ YouTube studio කියලා එකක් තියෙනවා ඒක ක්ලික් කරන්න ඊට පස්සේ ඔයගොල්ලන්ට පෙන්නන්න ඇති මෙන්න මේ වගේ එකක් අන්න මේ වගේ එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් ඊට පස්සේ උතර තියෙනවා dashboard content analyze analytics community subtitle earn කියන එක කියලා බලන්න ඔය ඒකෙන් තමයි අපිට සල්ලි හම්බ වෙන apply now එකේ ඉන්නේ මේ තියෙන්නේ apply now එක කළු පාට වුණාම අපිට apply කරන්න පුළුවන් වුණාම අපිට මේ පුළුවන් සල්ලි ඒ කියන්නේ බටන් එක දින ගන්න එහෙම තමයි තියෙන්නේ මේ තියෙන්නේ 1000 subscribers ඉතින් මේ වලින් අපිට YouTube creator supports කරන්න පුළුවන් සැනතලයි මේකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට පෙන්නනවා views subscribers ලා ඒවා පෙන්නනවා ඕකේ මේ තියෙන්නේ ඔයාලට likes කියන්නේ මේ තියෙන්නේ මේ ගොඩක් මේවා පෙන්නනවා හරිද හරි ඉතින් දැන් ඔයගොල්ලන්ට තේරුණානේ මේක හදන විදිය ඕකේ එහෙනම් ඉතින් ආයෙත් මේක ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු ඉතින් ඔයගොල්ලන්ට මම කියන්නේ මට නම් ගොඩක් සතුටුයි ඔයගොල්ලෝ ගැන ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලුවට ඉතින් ආයෙත් මේක ලස්සන වීඩියෝ එකක් හම්බෙමු එහෙනම් ඉතින් ටෙක් විත් සරද ඔයගොල්ලන්ගෙන් සමු ගන්නවා එහෙනම් බයි බයි හැමෝටම බයි ගයිස් එහෙනම් හැමෝටම